Hi guys, අද වීඩියෝ එකේ තියෙන්නේ අපේ නුවරඑළිය ෆැමිලි ට්‍රිප් එක. ඉතින් ඔයාලට පේනවා ඇති අපි ගත්ත බංගලෝ එකකට හරිම ලස්සන ලොකු ගාඩන් එකක් තිබ්බා. ඉතින් අපි ගිය ගමන්ම කට්ටියම කරේ ක්‍රිකට් ගහන්න පටන් ගත්ත එක. ඊට පස්සේ හවස් වෙලා අපි ගියා ග්‍රෙගරි වැව බලන්න. එදා හරිම සීතල දවසක්, පොඩි වැස්සකුත් තිබ්බා. ඒ වුණාට ඉතින් කට්ටිය නම් ගොඩක් ඇවිල්ලා හිටියා එතනට. හරිම ෂෝක් වෙදර් එකක් තමයි තිබ්බේ. එදා ෆස්ට් ඩේ එක නිසා අපි වෙන කොහෙවත් ගියේ නෑ. ග්‍රෙගරි වැව බලලා ඇවිල්ලා බාබකියු නයිට් එකක් අරේන්ජ් කරා. මෙතන මේක පිච්චේ සම්බන්ධතාවයක් තියෙනවා. බාබකියු එකේ රෙස්පොන්සිබිලිටි එක ගත්තේ අපේ බෝස්ලා ටික. හැබැයි එයාලා හරිම පිළිවෙලට ලස්සනට වැඩේ කරා. මම කට්ටියට අමුයෙන් දෙමු. අවස්ථාව මට අවස්ථාවක් දෙන්න තමයි. අනිත් කොළඹට යනකම් අවස්ථාව ඉල්ලයි. සීතලෙන් යන්නේ නැති. ඒ මොකද වීඩියෝ එක අම්මෝ අනෝමච්. සූදත් වෙන. අලක තියන්නේ නෑනේ එකක් අයින් කරන්න. නෑ කමන්නේ. අන්න ඒක පොඩ්ඩක් අයින් කරනවා. ඔන්න ඉතින් දැන් තමයි ගර්ල්ස්ලා ටික වැඩේට බැස්සේ. අපිට තිබ්බ ලස්සනට ඇවිල්ලා ඉඳගෙන කන්න තමයි. කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත. සිනහ බින්දක් මට දෙන්නට හිත දීලා නැත. ඔබ සිනාසෙන්න නැහදන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොහින්දෝ. ඔබ සිනාසෙන්න නැහදන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැල්ම කොහින්දෝ. හදවත සලා දෙරදා කමාගේ දෙනුවන් අපුවෙලා දැන් කිසි දිනේ තරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුළු විසුණුව ඇතුනේ ආටද යුනේ කවුරුද හැදුවේ කොම්බිය මොහොතක් නතර. මේ
තමයි දෙවැනි දවසේ උදේ ගාඩන් එකට හරිම ලස්සනට මුළු පැත්තම පේනවා. මේක බලද්දි තමයි මට හිතුනේ ආයෙත් අනිවාර්යයෙන්ම නුවරඑළිය යන්න ඕනේ කියලා. ඒ තරමටම මාරම ලස්සනයි. ඊට පස්සේ දෙවන දවසේ උදේම අපි ගිය හග්ගල ගාඩන් එකට. ඔයාලා හැමෝම දන්නවනේ එතන හරිම ලස්සනයි. ලස්සන මල් තියෙනවා. හරි ලස්සනට කරගෙන හරි ඔය කරගෙන ලස්සන කරගෙන හරිද ඉවරද ඇතිද उसी कपड़े उसी कपड़े उसी आई कम आओ तुम को करो එන්නේ जिगली बुंगली 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 जिंग run up it bye bye जिगली बुंगली ඉතින් ඒකෙන් පස්සේ අපි ගියා පොඩි බෝට් රයිඩ් එකක්. ඔන්න බලන්නකෝ ඉතින් අපි කොහොමද බෝට් රයිඩ් එක එන්ජොයි කරේ කියලා.
දවසම එළියේ හිටපු නිසා කට්ටියට ගොඩක් මහන්සි සහ ගොඩක් සීතලයි එළිය. ඉතින් එදා දවසේ රෑ අපි සෙට් වුණේ බංගලෝ එක ඇතුලේ. ඔන්න ඉතින් මේ 3 වෙනි දවසේ උදේ එදා අපි ප්ලෑන් කරගත්තේ අඹේවල ෆාම් එකට යන්න. අඹේවල ෆාම් එකෙන් පස්සේ අපි ගියා ස්ට්‍රෝබෙරිස් ගන්න. එතන වීඩියෝස් නම් මම අරගෙන නැහැ ලොකුවට. ඉතින් ඊට පස්සේ අපි ආයෙත් බංගලෝ එකට ආවා. මේ තමයි අපි නූරෙලියේ ඉන්න අන්තිම දවස. ඉතින් කට්ටිය ආපු ගමන් ආයෙත් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. එදා කරවල වැටෙනකම්ම ක්‍රිකට් ගහලා අන්තිම දවස නිසා කට්ටිය ආයෙත් බාබකියු එකක් arrange කරා. කවුරුලටත් බෑ. ඊයේ තාත්තේ කියත් බයලද? ඔව්. ඒ කියන්නේ මොන වගේ විදිහට වාඩි දුන්නේ? මං බැලුවා. කවුද? ඉතින් ඒ විදිහට තමයි අපේ නෝරෙලියේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේක enjoy කරන්න ඇති කියලා. ආයෙත් ඉක්මනටම වීඩියෝ එකකින් හමු වෙනකන් අපේ entrance වීඩියෝ එක මට දාන්න බැරි වුණානේ. ඒකත් බලන ගමන්ම අපි ගිහින් එන්නම්. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව